पल्ली मस्तकयो एक पेल सारते और पल्ली मस्तकयो हबल पारगिन तालिट गंदिय कैलते हबल पारगिन तालिट गंदिय कैलते और पल्ली मस्तकयो ගඟ යන පාරෙම යන්න තියෙනං දාඩිය බලන්න නැති වෙයි ගල නදියේ උඩ හට යනවා නම් සුවල්ප ගායක් තිබිලා බැරි වෙයි මස්තකයන් හට පියා බණ්ඩද උන්නින්ඩෝනේ වතුරේමයි සකලයන්ට දිය පීනන්නට බෑ උන්නින්ඩෝනේ අහසේමයි पल्ले मस्तकयो एक पेल सरते और पल्ले मस्तकयो Pulo, ukko kambre darangi niti karapa. පියන් අයියා මෙතන ඉඳන් නිකන් කාලේ නාස්ති කරන්න ඕනේ නෑනේ මට බගේ කොල්ල නැතුව යන්නද කියන්නේ මල්ලි කරත් බන්දන්න අයියේ යන්න ලැහත් වෙන්න. පල්ලියට ගිහිල්ලා සන්නතුතුමගේ බාරයක් වෙන්න. මගේ ඇඳුම් පෙට්ටිය ලෑස්ති කරා. පුලා පුලා කරත්තේ බැඳපිය. අයියා දැන් ගමඩ පිටත් කරනවා. ඇඳුම් පෙට්ටිය පටෝපිය. කමුන් නැහැගේ මං ගමට යන්නේ නැහැ බොල මම යන්නේ නැහැ පොක දෙන්නත්
ආරච්චිලාලල ඔහොම තමයි බං. උන් පුළුවන් තරම් අපරාධ කරනවා. මිනිමාන ආසියක් කවුද? උන්ට නඩු නෑ. ඒ කහන්නා ඌවට කට ගහන ගින් කාලේ නෑ. මේ ආරච්චිලා හැම එකම සල්ලාලු බං. තුලානේ හැට ගන්න පේන ගෑණි දැක්කොත් උන් පිස්සු හැදෙනවා. හොඳින් හරි නරකින්. උන්ගේ ගෑණිව ගන්නව තමයි. මොකක්ද බල කියන්නේ? මොකක්ද කියන්නේ? මොකද අපි මරාගෙන හදන්නේ? මොකද බල? අතපය හිරි වෙట్లా ආයෙ මොණ්ඩ. ඒවා හිරි අරගන්න එපා. නිලට්ලා? වතුරක දැන් නම් පූ වලවල් වලත් වතුර නැති වෙගෙන එන්නේ. දවස් 30ම පට්ටලේ ඉඳලා කිනිකාර කොම යන්න දියේ පොඩ්ඩක් එබෙන්නේ නැති එකයි දුක. මට නම් දැන් තිත්තයි. අම්මා මුත්ත කාලේ නැති පෑවිල්ලක් නේ මේක. මෙහෙම ගියොත් බඩගින්න තමයි ඉන්න වෙන්නේ. කන්න බොන්නත් හිඟයි. ඔන්න ඔය කලේ ගනින් මෙහාට. ආයේ වටවන්දනාවේ යන්න එහෙම හිතුන්නේ නැද්ද උඹ හැට? ඒක අල්ලන බොලොසේ. අනේ හොඳයි.
හුස්ම වැටෙන්නේ මොලේ මය අපේ මොකෑමේ මොලේ මරතරේ මොකෑමේ දවල්ටත් බත් කාලා බුදි ඇවේ මම මෙතෙන්ට එනකොට හුස්ම වැටෙන්නේ ඔබ පඬුරක් ගැට ගහපා මම යනවා මෙතන අල ගාවට ඔබ කටුකත් බලන්න වහලා කැත්ත ළඟින් තියාගන්න ඔබ තනියම දාලා යන්න බෑ නංග වරෙන් ඔබත් යන්න වරෙන් ඔබ වහා ඉන්න ඕනේ වරෙන් වැටියට අසනීප ඇති. ගම මුළු ආසං උණගාය. ඉලමේ සූත්‍රයක් නම් තියෙනවා. මොක? කමේ උන්ට දැන් අහේනියයි. උන්ට කණ්ඩ බොණ්ඩත් නැහැ. මැනිකලටත් එහෙමම තමයි. මෙන්න බැරි වෙලාවේ උදව්වක් කෙරුවා නම් හරි. උන් ගස ගණන්තියෝ අපි දුන්නට ගන්නේ නැහැ. ඒ වෙන එකෙක් ලව්ව යවමු. කාලා බීලා දිරෙව්වට පස්සේ ඕලවම කියමු මේ වගේ ආරච්චි නිලමේ කියලා. ආන් හරි. ඔය තියෙන්නේ. එහෙම කළෝපන්. වරෙන් අක්කා මෙද මහත්තයෝ මෙද මහත්තයෝ මෙද මහත්තයෝ මොකේ මයි කොල්ලට හුස්ම වැටෙන්නේ නැහැ නේද මහත්තයෝ පැටියට වලිප්පුව වලිප්පුව නෑ පුතේ ඔකට පාඩු වෙන්න දීපන් උණගාය වැඩි වුණාම කොහොම තමයි බය වෙන්න කාරි නෑ මම මතුරන්නම් හැබැයි කිරිමැනකෝ මේක මායන් උණ සිංහල වෙදකමට මේ අහුවෙන්නේ නෑ ඉතින් මම මොකෑ කරන්නේ ලංසි දොස්තර ගාවට එක්ක බලයක් මායන් උනට ඉංග්‍රීසි බෙහෙත් විතරයි හරියන්නේ. පැටියට මොකක් හරි ප්‍රතිකාරයක් කරන්න වෙද මහත්තයා? අඩුතරමේ මතුරන්ට. එහෙනම් මුරුංගත්තක් ගෙනෙල්ලා.
ओम काली महाकाली भद्रकाली हितकाली हुण्यंकाली अननंकाली यांत मंत दिष्टि हे स्वहक ओम काली महाकाली भद्रकाली हितकाली हुण्यंकाली अननंकाली सोमकाली दिष्टि हे स्वहक ओम काली महाकाली भद्रकाली हितकाली हुण्यंकाली अननंकाली सोमकाली दिष्टि हे स्वहक उपासक कौन है? उपासक कौन है? උඹ තමයි මිනිහා මාව රවට්ටාපු තරම ඔය දසසිල් රැකවන්නේ කලබල වෙන්න එපා උපාසක. මේවා සිලපේදී කරගායකෝ කලබල වෙලා බෑ. මේ මින් මනත උඹට මාව රවට්ටන්න බෑ. ඒක ඉතිරයි. මට උල්ටත් දැනුත් වෙදිරින් එරිදී එන්න පුළුවන්. මගේ සීලය අපෙන් දක්වත් විදිලා නෑ උපාසක. ඒත් මං එහෙම කන්නේ උත්තර සිල් රකින්නවා නම් උත්තර ධාර්මික නම් මොකද පොලිසිය ගන්නන්නේ? මේ බලපන් මම ඇස්වල කඳුළු. මං කොච්චරනම් මේ ගැන හිතවද? පොලිසිය මාව අල්ලගත්තේ රැවටිලා. අනේ ඵලයන් යන්න. පාසක පොලිසිය හොයන අපරාධකාරයා මගේ සහෝදරයානේ. හැදෙරුවේ මං වාගේමයි. ඔය කාරණා පොලිසියට කියලා බේරෙන්න බැරිය. එතකොට මගේ සහෝදරයා අහුවෙනවනේ. උපාසක මම පාරමිතාවක් පුරන්නේ. ඇස් මස්ලි දන් දුන්න අප බෝධිසත්වයෝ. ඉතින් මට බැරි මොකයි මගේ සහෝදරයන් දිවසන්න. මම මුළු රෑම මෙහෙ ඉඳගෙන ආනාපාන සතිය මෙනෙහි කරනවා. මට ගල්ලෙනත් එකයි මෙහෙත් එකයි. මේ පාසක මෙව පොලිසියට එහෙම කියන්න එපා. සහෝදරයාගේ පාපයට කරගහලා මං ඊ දඬුවම විඳිනවා. එතකොට මේ සේරම හරි. මගේ ඇස්වලට කඳුළු පුරනවා. බෝධි සම්භාර පුරන්න නිකම් බෑ. දානෙ දෙන්න ඕන. පෙරුම් පුරන උත්තමෙක්. පෙරුම් පුරන උත්තමෙක්. පෙරුම් පුරන උත්තමෙක්. පෙරුම් පුරන උත්තමෙක් කියන්නේ. එදා රාත්‍රියේ පුංචිරාල්ලේ ගෙදරින් පිටුනාට පස්සේ මොකද වුනේ? සිඤ්ඤා පුන්නේ හරි සන්තෝෂයෙන් හිටියේ. පුන්නේ සියපදයක් කියන පටන් ගත්තා. මං වලි ගෑල්ලුවා. අපි දෙන්න එක දිගටම කවි කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? මගේ අප්පොතියේ මගේ හිස් කට පැලෙන්නේ නේනවා. පැලෙන්නේ නැතුත් වෙඩි දිනනවා. Yes sir. කිසි කතාවක් නැහැ. No excuse.